හායි ළමයි කොහොමද? ඔන්න ඉතින් එක පුතෙක් අපෙන් අහලා තිබ්බා ටීචර් පරම්පරාවකට ලක්ෂණ යන්නේ කොහොමද කියලා චුට්ටක් කියලා දෙන්න කියලා. පුතේ ඔයාලා දන්නව නේද? අපේ සෛල ඇතුලේ තියෙනවා වර්ණ දේහ කියලා જાතියක්. අපි මිනිස්සුන්ගේ නම් තියෙනවා වර්ණ දේහ යුගල් 23ක්. ඒ කියන්නේ වර්ණ දේහ 46ක්. මේ වගේ එක එක ජීවි විශේෂයට මේ වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වෙනවා. ඔන්න වර්ණ දේහයක් ඇතුලේ තියෙනවා ජානයක් කියලා කෑල්ලක්. ඔන්න ජානයෙන් තමයි එක පරම්පරාවක ඉඳලා තව පරම්පරාවකට ලක්ෂණ අරගෙන යන්නේ. මේ ජානයක් ඇතුලේ තියෙනවා ඇලීල දෙකක්. හරිද? ඔන්න ඇලීල දෙකෙන් තමයි ලක්ෂණ අරගෙන යන්නේ. මේ බලන්නකෝ. මෙයා දැන් අපි උස කියන්නේ ටෝල් කියලානේ. එතකොට අපි ජානයක් ඇලීල නම් කරන්න ගන්නේ මොකක් හරි ඉංග්‍රීසි අකුරක්. මෙතන උස කියන ජානය අපි ගන්නවා නම් උසට අපි ටෝල් කියනවනේ. ඒක නිසා ප්‍රමුඛ එක්කෙනා කැපිටල් T වෙනවා. නිලීන එක්කෙනා සිම්පල් T වෙනවා. මේ ඇලීල දෙක සමානයි නම් මෙතන තියෙනවා කැපිටල් T. එයාලට කියන අපි සමයෝගී එහෙම නැත්නම් සමයුග්මකයි කියලා. කැපිටල් කියන එක්කෙනා ප්‍රමුඛ නිසා කැපිටල් T එකට ඉන්න තැනක් නම් අපි කියනවා ප්‍රමුඛ සමයෝගී. මේ බලන්න සිම්පල් T තියෙන තැනක කියනවා නිලීන සමයෝගී. දෙන්න කලවමේ ඉන්න තැනක කියනවා විෂම යෝගී. හරිද? දැන් අපි මේගොල්ලොන් දෙන්නෙක් පේරන්ට්ස්ලා දෙන්න විදිහට අරගෙන ක්‍රොස් කරලා බලමු කොහොමද ඊළඟ පරම්පරාව හැදෙන්නේ කියලා. ඉස්සෙල්ලාම ඉන්නවා පේරන්ට්ස්ලා. මෙතන අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා. අපි තාත්තා මෙයා කියලා ගමු අම්මාව මෙයා කියලා ගමු. මේ දෙන්න ක්‍රොස් වුණොත් කොහොමද ඊළඟ පරම්පරාව හැදෙන්නේ කියලා බලමු. හරිද? අම්මව ගත්තේ අපි සිම්පල් T. තාත්තව ගත්තේ කැපිටල් T. ප්‍රජනනයේදී මෙන්න මේ දෙන්න වෙන් වෙනවා. වෙන් වෙලා තමයි ජන්මාණු දෙකක් හැදෙන්නේ. අම්මගේ නම් හැදෙන්නේ මොනවද? ඩිම්බ දෙකක්. මේ බලන්න. සිම්පල් T එක ඩිම්බයක් හැදෙනවා. සිම්පල් T එක ඩිම්බයක් හැදෙනවා. මෙතනදී තාත්තගේ හැදෙනවා ශුක්‍රාණු කැපිටල් T. එතකොට මේ හැදෙන්නේ ජන්මාණු. මෙයාලගෙන් ඊළඟට මේගොල්ලෝ ක්‍රොස් වෙලා තමයි ඊළඟ පරම්පරාව හැදෙන්නේ. මේ බලන්න අම්මගෙන් සිම්පල් T ඩිම්බයක් ආවා. තාත්තගෙන් කැපිටල් T ශුක්‍රාණුවක් ආවා. දෙන්න ක්‍රොස් වුණොත් හැදෙන්නේ කැපිටල් T සිම්පල් T. අම්මගෙන් සිම්පල් T ඩිම්බයක් ආවා. මෙයාගෙන් කැපිටල් T ආවා. ඒත් දෙන්නේ කැපිටල් T සිම්පල් T. මේකේ සම්පූර්ණ ඔක්කොම එන්නේ කැපිටල් T සිම්පල් T. එතකොට මේ බලන්න මෙන්න මේ විදිහට මෙයාලගේ ලක්ෂණය තීරණය කරන ප්‍රවේණී සාධක එන්නේ මේ විදිහටනේ. එතකොට මෙන්න මේකට තමයි කියන්නේ ප්‍රවේණී දර්ශය. හරිද? ප්‍රවේණී දර්ශය සම්පූර්ණයෙන්ම කැපිටල් T සිම්පල් T ලා විතරයි. රූපාණු දර්ශය කියන්නේ මේ ප්‍රවේණී දර්ශය නිසා එළියට පෙන්වන ලක්ෂණය. රූපාණු දර්ශය වෙන්නේ මොකද්ද එතකොට? අපි ප්‍රමුඛ එක්කෙනා උසයි කියලා ගන්නවා නම් අනිවාර්යෙන් විෂමයෝගී වෙන අවස්ථාවේදීත් මෙයා උසයිම තමයි. දෙන්නම නිලීන වුණොත් විතරයි මෙයා මිටි වෙන්නේ. එහෙනම් මේකෙදී ඔක්කොලම එන්නේ උස කට්ටිය. හරිද? ඊළඟට අපි මේකනේ අපේ F1 පරම්පරාව. පළමු වෙන පරම්පරාව ඔක්කොම එන්නේ කැපිටල් T සිම්පල් T කට්ටිය. ඊළඟට අපි බැලුවොත් මේ F1 ලා දෙන්නේ ක්‍රොස් කරලා කොහොමද හැදෙන්නේ කියලා. F1 කෙනෙක් තව F1 කෙනෙක් එක්ක ක්‍රොස් කරනවා. F1 ගේ තියෙන්නේ කැපිටල් T සිම්පල් T. මෙතන F1 ගේ තියෙන්නේ කැපිටල් T සිම්පල් T. ඊට පස්සේ මේගොල්ලෝ පේරන්ට්ස්ලා මෙයාලගෙන් හැදෙනවා ජන්මාණු. මෙයාගෙන් බෙදුනහම කැපිටල් T එක්කෙනයි සිම්පල් T එක්කෙනයි. මෙයාගෙන් කැපිටල් T එක්කෙනයි සිම්පල් T එක්කෙනයි. ඊළඟට මේගොල්ලෝ ක්‍රොස් වෙලා කොහොමද ඊළඟ පරම්පරාව හැදෙන්නේ කියලා බලන්න. මේ බලන්න. මේ කැපිටල් T එනවා, මේ කැපිටල් T එනවා. හැදෙන එක්කෙනා කැපිටල් T. මේ කැපිටල් T එනවා, මේ සිම්පල් T එනවා. හැදෙන එක්කෙනා කැපිටල් T සිම්පල් T.
මෙතනින් සිම්පල් T එනවා. මෙතනින් කැපිටල් T එනවා. හැදෙන එක්කෙන කැපිටල් T සිම්පල් T. මෙතනින් සිම්පල් T එනවා. මෙතනින් සිම්පල් T එනවා. හැදෙන එක්කෙන සිම්පල් T සිම්පල් T. මේ බලන්න. මෙතනින් එනවා කැපිටල් T එක්කෙනෙක්. මෙතනින් එනවා කැපිටල් T සිම්පල් T දෙන්නෙක්. මෙතනින් එනවා සිම්පල් T සිම්පල් T. එතකොට එකට දෙකට එක අනුපාතයෙන් තමයි අපිට ඊළඟ පරම්පරාව ලැබෙන්නේ. එතකොට මෙයාට කියන්නේ ප්‍රවේණිදර්ශ අනුපාතය. රූපානුදර්ශය ගත්තොත් මෙයත් උසයි මෙයත් උසයි මෙයා විතරක් මිටි. එතකොට අපිට උසට මිටි අනුපාතය එනවා කීයද? මෙතන 1යි මෙතන 2යි උස කට්ටිය 3 දෙනයි මිටි කට්ටිය 1 කෙනයි. මේ එතකොට රූපානුදර්ශ අනුපාතය. හරිද? එතකොට F2 පරම්පරාවේ නම් එන්නේ මෙන්න මේ කට්ටිය. ඔය විදිහට තමයි පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ යන්නේ. පැහැදිලි ඇති කියලා හිතෙනවා. මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, නැත්නම් මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයගලන්ට පනත් කොටුව ඕනේ නම් එහෙම නැත්නම් වෙන මොකක් හරි ප්‍රවේණික ආබාධ ගැන හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට දාන්න. අප ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.